WWE රෙස්ලිං යනුවෙන් හඳුන්වන්නේ දැනට ලෝකයේ සිටින ප්‍රේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් නරඹන ක්‍රීඩාවක් වන අතර දිනකට මිලියන ගණන් මුදල් උපයන ඒ වගේම වැඩිම මුදලක් ක්‍රීඩකයන් හට ගෙවන විනෝද ක්‍රීඩාවක් ලෙසට පත් වී ඇත. මෙම ක්‍රීඩාව කරන ක්‍රීඩකයන් ඉතා වෙහෙස වී පුහුණු වීම් සිදු කරන අතර තම වෘත්තීය වන රෙස්ලිං ක්‍රීඩාව සඳහාම කැප වී සිටින ක්‍රීඩකයන් වේ. 1953 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම රෙස්ලිං ක්‍රීඩාව ජේස් මැක්ස්මේ හා වින්ස්ටන් මැක්ස්මේ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් ආරම්භ කර එක් කාලයන් තුළදී විවිධ නාමයන් තුළින් ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් ඔවුන්ට විනෝදාස්වාදය ලබා දෙමින් මුදල් උපයන ලද මෙම සමාගම දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි ස්ථාපිත කර වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයන් සඳහා විල් මැක් මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලබයි. මෙම සමාගම තුළින් රෙස්ලිං තරග සහ සංගීතය මෙන්ම චිත්‍රපටද ඉදිරිපත් කර ඒවා විකිණීම තුළින් මුදල් උපයන ලද සමාගමක් ලෙස දකින්නට පුළුවනි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රේක්ෂකයන් හට විනෝදාස්වාදය ලබා දීමයි. මෙම ක්‍රීඩාව රංගනයකට සමාන වන අතර මෙහි පැවැත්වෙන තරග පිටපතකට අනුව පවත්වන ලද තරග වේ. තරගයේ අවසානයේ තරගයෙන් දිනන සහ පරාජය වන ක්‍රීඩකයා මෙම සමාගම වෙතින් තීරණය කරන අතර එම තීරණය වන්නේ තරගකරුවන් රෙස්ලිං පිටිය තුළ දක්වන ලද දක්ෂතාවයන් පදනම් කර ගැනීම තුළිනි. තරගයේ ජයග්‍රහණය කරන තැනැත්තා තරගය පැවැත්වීමට පෙර සිටම සමාගම විසින් තීරණය කර තිබුණද තරගකරුවන් එය නොදැන ක්‍රීඩා කිරීමද මෙහි විශේෂ ලක්ෂණයක් වේ. මෙම ක්‍රීඩාව සිදු කරන ලද කාලය තුළ තරගකරුවන් හට සිදුවන පහරදීම් තුවාල සිදුවීම් සත්‍ය සිදුවන අතර එය දරාගෙන තරග කිරීමට හැකි තරගකරුවන්ගේ ප්‍රධාන අරමුණ තමාට පක්ෂපාතීව සිටින ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ප්‍රතිවාදියාට උපරිමයෙන් පහර දීමයි. මෙම රංගනය ඉතාම වෙහෙස මහන්සි විය යුතු රංගනයක් වන අතර ඉතා අවදානම් ක්‍රීඩාවක් ලෙස සැලකිය හැකිය. මෙම ක්‍රීඩාව සඳහා මෙම සමාගම වෙත බඳවාගනු ලබන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ දරා ගැනීම උපරිමයෙන් තිබෙන අතිශයින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. මෙහි පවත්වන තරග මෙන්ම තරග අතරතුරදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කරන ලද කතාබහද සමාගම විසින් සැලසුම් කරන ලද ඒවා වන අතර තරගයක් සඳහා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේදී ප්‍රතිවාදියා විසින් එල්ල කරන ලද පහරවල් දරා ගැනීමට හැකිවන ක්‍රීඩකයන් තෝරා ගැනීමටත් සමාගම වෙතින් සැලසුම් කර ඇති පිටපත වෙනස් කරමින් තරග කරන ලද තරගකරුවන් හට සමාගම විසින් වෙනත් ක්‍රීඩකයන් හෝ ආරක්ෂක නිලධාරීන් යොදවා පහරදීම් සිදු කරන ලද අවස්ථාද ඇත. ක්‍රීඩා කිරීමේදී ඉතා ආවේගශීලී ලෙස ක්‍රීඩා කළද ඔවුන් ඉතාම විනයගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. එහි ක්‍රීඩකෙකුගේ ප්‍රහාරයකින් අනෙක් ක්‍රීඩකයාට මාරාන්තයට පත්වීමට හෝ තදබල ලෙස ආබාධයක් ඇති කිරීමට තරම් ප්‍රබලය. එබැවින් ඔවුන් ක්‍රීඩා කරන්නේ ඒ ගැන මනසේ තබා ගනිමිනි. එය අමතක වී ක්‍රීඩා කරන අවස්ථාවලදී කෝච වශයෙන් සිටින පුද්ගලයා වරින් වර ඔවුනට එම මතක් කර දෙන අවස්ථා ඔබ ඕන තරම් දැක ඇත. මෙම ක්‍රීඩකයන් ඉතා වටිනා රක්ෂණ සමාගම් තුළ ජීවිත රක්ෂණ ආවරණය කර ඇති අතර සමාගම වෙතින් ඉදිරිපත් කරන ලද පිටපත අනුව ක්‍රීඩකයෙකු ආබාධිත තත්ත්වයකට හෝ මරණයකට පත්වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන් සමාගම වෙතින් දැරීමට සිදුවේ. එක් ක්‍රීඩකයෙකුගෙන් එක් දිනකට විශාල මුදල් ප්‍රමාණයක් සමාගම වෙතින් උපයන අතර ලෝකයේ වැඩිපුරම ආදායම් ලබන ක්‍රීඩකයන් අතරටද ඔවුන් එකතු වෙයි. මෙම ක්‍රීඩකයන් ආවේගශීලී වූ අවස්ථාවන් වල සමාගමේ ඇති උපකරණ විනාශ කිරීමේදී එහි පාඩුවද සමාගමේ රක්ෂණ ආවරණ වෙතින් හිමිගන්වන අතර සමාගම වෙත කිසිදු පාඩුවක් සිදු නොවේ. දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන ආකාරය අනුව සමාගම වෙතින් එම ක්‍රීඩකයන්ව තරුවක් බවට පත්කර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සුදුසු ලෙස පිටපත් සකස් කර වැඩි වශයෙන් ආදායම් ඉපයීමට හැකිවන අයුරින් විවිධ ඉවන්ට් ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙමින් එක් කාලවලදී එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනප්‍රිය තරු බවට පත් කරමින් මුදල් උපයයි. යම් ක්‍රීඩකයෙකු රින් එක වෙත පැමිණෙන අවස්ථාවල එක් ක්‍රීඩකයන් හට ආවේනික මියුසික් වගේම ආලෝකයේ දුම් දැමීම මෙවැනි දේවල් ක්‍රීඩකයාගේ දක්ෂතාවය සහ ක්‍රීඩා කිරීමේ විලාසය අනුව සමාගම වෙතින් නිර්මාණය කර එම අවස්ථාවේදී ලබා දෙන ඒවාය. උදාහරණයක් විදිහට ජෝන් සීනා රෙස්ලිං පිටියට පැමිණෙන විට එහි වාදනය වන සංගීතය වාදනය වන විට ප්‍රේක්ෂකයන් ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ ඔවුන් දන්නවා මීළඟ තරගකරුවා ජෝන් සීනා බව.
එම කුතුහලය ඇති කිරීම සඳහා සමාගම වෙතින්ම මෙම සංගීතය සකස් කරන ලද අතර එයින් ප්‍රේක්ෂකයන් උද්‍යෝගිමත්ව තරගය නැරඹීමට උනන්දු කරවයි. මෙම ක්‍රීඩාව ඉතාම භයානක සහ වෙහෙසකාරී ක්‍රීඩාවක් වන අතර ක්‍රීඩකයන්ට ඉතා වටිනා ශරීරයට හොඳින් ශක්තිය ලබා දෙන ආහාර ලබා දෙන්නේද මෙම සමාගම වෙතිනි. ඔවුන් මෙම සමාගම වෙනුවෙන් තරග කරන තාක්කල් ඔවුන්ගේ නඩත්තු වෙනුවෙන් මෙම සමාගම් කිසිදු පැකිලීමකින් තොරව මුදල් වියදම් කරන්නේ මෙම ක්‍රීඩකයන් වියදමට වඩා දහස් ගුණයකින් මුදල් සමාගම වෙත ඉපයීමට දායකත්වය ලබා දෙන බැවිනි. සමාගම ක්‍රීඩකයන් පාලනය කරන්නේ යම්කිසි රාමුවකට මැදින් කරගෙනය. එම රාමුවෙන් පිටතට පැමිණෙන ක්‍රීඩා කරන තරගකරුවන් සමාගම් වෙතින් ඉවත් කරන අතර එම සමාගම් වෙත දඩ මුදල් වශයෙන් ගෙවීම සිදු කිරීමට සිදුවන අවස්ථාද ඕන තරම් ඇති අතර මොවුන්ට එම සමාගම් තුළ ක්‍රීඩා කිරීමද තහනමට ලක් කරන අවස්ථාද ඇත. මෙම සමාගම් වෙතින් උපයන ලද මුදල් වලින් යම් මුදල් ප්‍රමාණයක් ලෝකයේ දරුණු ආබාධ වලින් පෙළෙන ලද කුඩා දරුවන්ට සැත්කම් කිරීමට සහ බෙහෙත් ලබා ගැනීමට සඳහාද වියදම් කරන බවට තොරතුරු ලබා දී ඇත. අපි නරඹන ක්‍රීඩාව තුළ මෙම ක්‍රීඩකයන් අමානුෂික අයුරින් හැසිරුණද මොවුන් සැබෑ ජීවිතයේ ඉතා සුන්දර මිනිසුන් මෙන්ම විනයගරුක ක්‍රීඩකයන්ද වෙයි. මෙම ක්‍රීඩාව පිටපතකට අනුව සිදු කළද ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී දක්වන දක්ෂතා අනුව යම් වෙනස්වීම් සිදුවන අවස්ථාද ඇත. මේ සෑම දෙයක්ම තීරණය වන්නේ මුදල් මතට පමණි. ක්‍රීඩකයන්ගේ ජීවිත පවා රැඳී ඇත්තේ මුදල් සහ බලය මතය. ඉතින් මෙම රෙස්ලින් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය නොදන මෙතෙක් කාලයක් ඔබ මෙම තරග නැරඹුවාමන් දැන් ඔබට තේරෙනවා ඇති මෙහි ඇත්ත මොකක්ද කියා. තරගයේ මුල සහ අග පිටපතකට අනුව සිදුවනද තරගය ගලා යන අවස්ථාවේ සිදුවන්නේ සැබෑම ක්‍රීඩාවක් ලෙසටයි. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝවක් සමග හමු වෙමු. ඔබට සුබ දවසක්.